උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කෘෂිකර්ම උපදේශක කොට්ඨාශවල පිහිට වූ තරුණ ගොවි සමාජ මේ වන විට ඉතා හොඳ මට්ටමින් ක්‍රියාත්මක වෙමින් පවතී. එම එක් එක් ගොවි සමාජ මගින් ප්‍රදේශයට ගැලපෙන විශේෂ වැඩසටහන් සිදු කරගෙන යනු ලබයි. ඒ අනුව තිරප්පනේ කලාපයේ පළුගස්සව කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ උඩකඩවල ග්‍රාමයේ පිහිටුවා ඇති ගැමි පෞර නම් බිම්මල් වගා තරුණ ව්‍යවසාය එකමුතුව එම ප්‍රදේශයේ කැපී පෙනෙන සේවාවක් සිදු කරමින් පවතී. මේ මගින් අවට ග්‍රාමයන්වල බිම්මල් කර්මාන්තය ආශ්‍රිත රැකියා අවස්ථා බිහි වී ඇති අතර තරුණ ගොවි පවුල් රාශියකට ආර්ථිකව ප්‍රතිලාභ සැලසී ඇත. පළුගස්සව කෘෂිකර්ම උපදේශක කොට්ඨාශයේ 603 හොරවිල ග්‍රාම නිලධාරී වසමේ උඩකඩවල ගම්මානයේ තමා මේ බිම්මල් වගා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනු ලබන්නේ. උතුරුමැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් නිශ්චිත වැඩසටහන යටතේ බිම්මල් වැඩසටහනෙහි 50% ගොවි දායකත්වයට අපි මෙම තරුණ ගොවි සමාජය සඳහා ආරක්ෂිත කෘමි ආරක්ෂිත දැල් ලබා දුන්නා. ඉතින් මේ වෙන විට මොවුන් මේ බිම්මල් වගා ව්‍යාපෘතිය සාර්ථකව කරගෙන යනු ලබනවා. ගොවි සමාජයේ සිටින තරුණ ගොවි ප්‍රජාව එළවලු වගාවත් වී වගාවත් තමා ප්‍රධාන ආදායම කරගනිමින් සිටියේ. අපිට හැකියාව ලැබුණා මේ බිම්මල් ව්‍යාපෘතිය හරහා මොවුන් මාසිකව ආදායමක් ලබන ගොවි ප්‍රජාවක් විදිහට ගොඩනගන්නට පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ තරුණ ගොවි සමාජ ව්‍යාපෘතිය හරහා. මීට අමතරව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා හිරිවඩුන්න ප්‍රදේශයේ තරුණ ගොවි කණ්ඩායමක්. මේකේ විශේෂත්වය වන්නේ මේ තරුණ ගොවි කණ්ඩායමේම සමාජිකයෙක් වන කැකුලන්දර ව්‍යවසායක මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ගැමි පෞර කියන තරුණ ව්‍යවසායක එකමුතුවට බිම්මල් වගාව සඳහා ප්‍රධානම අවශ්‍ය වන බිම්මල් වගා මළු නිෂ්පාදනය කරලා දෙනවා. මේ ඇවිල්ලා ඉන්නේ ගැඹුරු තරම ව්‍යවසායක එකමුතුවේ බිම්මල් වගාමළු නිෂ්පාදනය කරන ස්ථානයට. ඇත්තටම මේ ස්ථානය ගැන කතා කරද්දී මේකේ විශේෂත්වය වන්නේ අපේ තරුණ ගොවි සමාජයේ ඉන්න කැකුලන්දර මහත්මයා අතින් තමයි මේ වගාමළු සියල්ල අපේ තරුණ ප්‍රජාව අතරට යන්නේ. ඉතින් මේ ස්ථානයේදී වගාමළු පිරවීමෙන් සිට බීජ දැමීම දක්වාම කර්තව්‍ය මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් මේතුමාගේ අතින් තමා මේ බිම්මල් වගාමළු අපි ගොවීන්ට ලබා දෙන්නේ. තවත් සුවිශේෂී අංගයක් තමා මේ අපේ තරුණ ව්‍යවසායක එකමුතුවේ ඉන්න කැකුලන්දර මහත්මයා. ඇත්තටම ව්‍යවසායකයෙක්. ඒතුමාගේ නමින් තමා අපි මේ කණ්ඩායමේම බිම්මල් අලෙවිය සිදු කරගෙන යනු ලබන්නේ. මේ බිම්මල් පිරවීමේ යන්ත්‍ර සියල්ලක්ම නිර්මාණය වෙලා තියෙන්නේ කැකුලන්දර මහත්මයාගේ අතින්. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් මේ යන්ත්‍ර කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක. මේ ස්ථානයේ සිදු කරන්නේ වගාමළු පිරවීමට අවශ්‍ය වගාමළු මිශ්‍රණය සකස් කර ගැනීමයි. ඒ සඳහා අපි ප්‍රධාන වශයෙන් වගා මාධ්‍ය ලෙස සැහැල්ලු ලීකුඩු භාවිත කරනවා. ලීකුඩු වශයෙන් රබර්, අඹ, ගිනි සපු, ලුණු මිදැල්ල වගේ සැහැල්ලු ලීකුඩු වර්ග භාවිත කරන්න පුළුවන්. ඊට අමතරව මෙම වගා මාධ්‍යයේ පෝෂණය සඳහා පෝෂණ මාධ්‍ය ලෙස හාල් නිවුඩු කුඩු, සෝයා පිටි, අලුහුණු, මැග්නීසියම් සල්ෆේට් යන ද්‍රව්‍ය මේ වගා මිශ්‍රණයට එකතු කර ගැනීම සිද්ධ කරනවා. ඒ සියලුම ද්‍රව්‍ය නියමිත අනුපාතයකින් මිශ්‍ර කරලා ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ මිශ්‍රණයේ නියමිත තෙතමන ප්‍රතිශතයක් තියෙද කියලා. මේ සඳහා මිශ්‍රණය අතට අරගෙන මිටි කරලා නැවත දිගහැරුණු විට මිශ්‍රණය විසිරී නොයා කොටස් 3කට කැඩී යාම තමා මේ මිශ්‍රණයේ නියමිත තෙතමන ප්‍රතිශතය විදිහට අපි සලකන්නේ. මේ විදිහට මිශ්‍රණය පුරව ගන්න පොලිතීනය විනිවිද පෙනෙන පොලිප්‍රොපලීන් වර්ගයේ ගේජ් 200 පොලිතීනයක් විය යුතු අතර විෂ්කම්භය අඟල් 7ක් සහ උස අඟල් 14ක ප්‍රමාණය විය යුතුයි.
වගා මිශ්‍රණයේ පිර වූ වගා මල්ලක් සාමාන්‍යයෙන් අවම වශයෙන් කිලෝ 1ක් පමණ ප්‍රමාණයක් විය යුතුය. වගා මිශ්‍රණයේ පිර වූ වගා මලු 225ක් ඔබ මේ දකින බොයිලේරුව තුල තම්බා ගැනීමේ හැකියාව පවතී. නියමිත උෂ්ණත්වය ගැන කතා කරොත් වගා මලු ඇතුළත් කර ගින්දර දමා උඩින් වාෂ්ප එන වෙලාවේ සිට පැය 3ක් එක දිගට ගින්දර දැමීම සිදු කරනවා. ඉන්පසු ගින්දර ඉවත් කර මෙම වගා මලු බීජ දමන ස්ථානය වෙත රැගෙන යාම සිද්ධ කරනවා. මම කැකුලන්දර ව්‍යාපාරයේ අධිපති. 2016 කැකුලන්දර ව්‍යාපාරයේ බිමල් ව්‍යාපාරය ආරම්භ වුණේ. විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ 2023 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළුගස්සව කෘෂිකර්ම උපදේශක අපේ අනුසිමිස් හරහා අපිට තරුණ ගොවි සංවිධානයක් එකතු කරන්න යෙදුණා. පළුගස්සව කොට්ටාසේ ගොවීන් 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වෙලා තරුණ ව්‍යවසායක කණ්ඩායමක් බිහි කරා. ඒ තුලින් අපේ නිෂ්පාදන කටයුතු ඒ වගේම පළුගස්සවේ තරුණ ගොවි සංවිධානයේ ඒ අයගේ සමාජිකයන්ගේ ආර්ථික තත්ත්වය ගොඩ නැගුණා. ඇබලෝන්, පින්ක්, ඔයිස්ටියර් කියන වගා බිම්මල් වර්ග වගා මලු නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් බොහෝ බිම්මල් වගාගුල පවත්වාගෙන යන ගොවීන් බිම්මල් වගාමලු ගෘහය තුල තබා ගැනීමට භාවිත කරන්නේ වගාරාක්ක ක්‍රමයයි. වගාමලු වගා කාමරය තුල මෙවැනි ක්‍රමයට ඇසිරීම මගින් වගා කාමරය තුල වැඩි වගාමලු ප්‍රමාණයක් ඇසුරුම් කළ හැකි අතර පලිබෝධ හානි අවම කර ගැනීමටද හැකියාවක් පවතී. රාක්ක සඳහා යන වියදම අවම කර ගනිමින් වැඩි වගාමලු ප්‍රමාණයක් ඇසිරීම මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ හැකියාව පවතී. මේ ඔබ දකින්නේ වගාමලු ගෘහයට හඳුන්වා දීමේදී වගාමලු ගෘහය තුල අසුරන ආකාරයයි. මේ සඳහා ඉතිල් අණුවක් ලී ආධාරකයේ සිට පහළට එල්ලා ගනිමින් පහළ සිට ඉහළට වගාමලු ඇසිරීම සිද්ධ කරන්න ඕනේ. මේ විදිහට වගාමලු දෙකක් පිළිවෙලට තබා ඊට ඉහළින් මේ හැඩති කොකු ආධාරකයන් මෙම වගාමලු සිර කර ගැනීමට භාවිතා කරනවා. පිළිවෙලින් පහළ සිට ඉහළට වගාමලු දෙකක්, ඉන්පසුව කොකු ආධාරකයත්, ඉන්පසුව වගාමලු 3ක් සහ කොකු ආධාරකයත්, ඉන් ඉහළට වගාමලු 4 බැගින් කොකු ආධාරක තබා ගැනීම සිදු කරනවා. අපි මේ ඉන්නේ උඩකඩවල සුසන්ත මහත්තයාගේ බිම්මල් නිවස ගාව. එතකොට මේ නිවාසය ගත්තාම මේ බිම්මල් ගෘහයේ පළල වෙනවා අඩි 10ක් සහ දිග වෙනවා අඩි 14ක්. එතකොට මේ ප්‍රමාණයේ ගෘහයකට සම්පූර්ණ වියදම ගිහලා තියෙනවා 2,54,000ක් පමණ. එතකොට මේ ගෘහය ගත්තාම මේ ගෘහයට බිම්මල් වගාමලු 3,000ක් අපිට ඇතුල් කරන්න පුළුවන්. ඒත් එක්කම මේ වගාමලු තුළින් මාසික ආදායම ලක්ෂ 2ක පමණ ආදායමකට යන්න සුසන්ත මහත්තයාට හැකියාව ලැබිලා තියෙනවා. ඒත් එක්කම මේ වගේ බිම්මල් ගෘහ ගැමි පවුල තරුණ ව්‍යවසායක කණ්ඩායමේ සමාජිකාවන් හැමෝටම තියෙනවා. අපි මේ වෙනකොට වගා කරන්නේ ඇබලෝනි කියන බිම්මල් විශේෂය. එතකොට අපිට ඇබලෝන් බිම්මල් වගා මල්ලකින් ඒ පොට් එකකින් අපිට පළවෙනි අස්වැන්නේනවා අපි බීජ දාලා දින 45ක් වාගේ කාල සීමාවක් ඇතුළත. දින 45කින් අපිට ග්‍රෑම් 100කට ග්‍රෑම් 150කට වාගේ පරාසයකට කියපු බිම්මලක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට බිම්මල් පොට් 500කින් වගාව ආරම්භ කරන පුද්ගලයෙකුට
රුපියල් 40000ක විතර ආදායමක් පළවෙනි මුරේ අනිවාර්යෙන් ගන්න පුළුවන්. එහෙම වෙන්නේ අපි දැනට ග්‍රෑම් 200ක් අලෙවි කරන්නේ වෙළඳපොළට තොගමිල රුපියල් 150ක් වගේ මුදලකට. සිල්ලරේ විකුණනකොට රුපියල් 180ක වගේ මුදලකට තමයි මේ ඇබලොන් විශේෂය අලෙවි වෙන්නේ. එතකොට අපි දින 45කින් අස්සන්න නෙලන්න පටන් ගත්තට පස්සේ දින 16ත් 24ත් ආය කාල පරාසයකින් තමයි දෙවනු අස්සන අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ අපිට මුර 6ක් හෝ 7ක කාල සීමාවක් මේ අස්සන්න නෙලා ගන්න පුළුවන්. ඒ අනුව ගත්තන් පස්සේ රුපියල් ලක්ෂ 1.5ක් දෙකකට වාගේ ආසන්න මුදලක් අනිවාර්යයෙන්ම වගාමලු 500කින් ලබා ගන්න පුළුවන්. ඉතින් වගාමලු ප්‍රමාණය වැඩි කරගෙන බිම්මල් වගාවෙම ව්‍යවසායකයෙක් හැටියට නියැලෙන කෙනෙකුට මේකෙන් ලොකු ගමනක් යන්න පුළුවන් කියලා මට මේ වත්තේ සඳහන් කරන්න පුළුවන්. පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තරුණ ගොවි සමාජ පිහිටුවීමේ වැඩසටහනට සමගාමීව ගැමිපවුර තරුණ ව්‍යවසායක එකමුතුව පළුගස්වැව කෘෂිකර්ම උපදේශිකා අනුෂි මහත්මිය විසින් නිර්මාණය කරනු ලැබුවා. එහි සාර්ථක ඇනුමක් ලෙස බිම්මල් වගා ව්‍යාපෘතිය ශ්‍රේෂ්ඨ දිනයක් යටතේ අප ආරම්භ කරනු ලැබුවා. ඉතින් මේ වන විට සමාජිකයන් සියලුම දෙනා මාසිකව රුපියල් 25000ක පමණ ආදායමක් ලබා ගන්නවා. මෙවැනි වැඩසටහන් තුළින් තරුණ ප්‍රජාව දිරිගැන්වීම පිළිබඳව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපේ ගැමි පවුර ව්‍යවසායකයන් වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා.